Hi guys, welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලා හැමෝම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා ඔන්න වගේ trip vlog series එකේ part 5. part 5 වලට ඔයාලව ගොඩාක් ආදරෙන් ඔන්න ඉතින් පිළිගන්නවා. ඉතින් කොහොමද ඔයාලා කලින් වීඩියෝස් enjoy කරාද? එහෙම කියලා කියන්නකෝ ඉතින්. ඇත්තටම කියනවා නම් ඔන්න අපි දැන් බ්ලොග් එක පටන් ගමු. අපි දැන් මේ විදිහට බීච් එකට ආවා. ගෝල්ඩ් ෆේස් එකට තමා ආවා කියලා කිව්වේ. ඉතින් මේ දැන් අපි ওই විදිහට බීච් එකට ආවා. තව දෙයක් කියන්න ඕනේ, මේ බ්ලොග් සීරීස් එක ඉවර වෙන්න තව එකම එක බ්ලොග් එකයි තියෙන්නේ. ඒක නම් ඇත්තටම බලන්න දෙයක් නැහැ. මේකෙන් ඇත්තටම ඉවරයි. ඒකේ එන වීඩියෝ බස් එකේ වීඩියෝස් ඒවා තමයි තියෙන්නේ ඉතින්. ඉතින් අපි පාර පැනලා ඒ දේවල් කරලා ආවම ඔය විදියට බෑමක් තියෙනවා. ඉතින් ඒකෙන් අපි හිතුවේ මුලින්ම ඔය ලී කෝටු තියෙන්නේ කොට වගේ එතනින් තමයි අපට යන්න තියෙන්නේ කියලා. හැබැයි උනාට එතනින් නෙවෙයි යන්න තියෙන්නේ. ගොඩාක් දුර ගිහිල්ලා කෙළවරකින් තමයි ඉතින් යන්න තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී අපට බීච් එක ළඟට යනකම් කිසිම ඉවසිල්ලක් නැතුව තමයි ඉන්නේ. ඉතින් ඒක තමා අපි මේ වේගෙන් යන්නේ. ඉතින් මේ සරුංගල් එහෙම තිබුණා 2ක් 3ක්. ඉතින් අර ලස්සනට ඒගොල්ලෝ යවුවා. ඉතින් බීච් එකට එහා පැත්ත තමයි යවුවේ. හරිම ලස්සනයි ඉතින්. අපි ඉතින් අපි කියන්නේ මම මගේ හොඳම යාළුවා නෙවෙයි තව යාළුවෙක් ඉන්නවා. ඉතින් එයාගේ ආච්චිත් එක්ක තමයි අපි ඔය විදිහට ගියේ. ඉතින් කට්ටිය ඉස්සරහින් යනවා පිටිපස්සෙන් යනවා අපේ කට්ටිය. ඉතින් අපි 4-5 දෙනා එකට තමයි ගියේ. ඉතින් ඔයාලා බලනවා ඇති මොකද මේ මියුසික් එකක්වත් දාන්න නැතුව මේ හිස් තැන් නිකන් තියලා තියෙන්නේ කියලා. ඉතින් ඇත්තටම කිව්වොත් මියුසික් දාන්න මගේ ෆෝන් එකටද දාන්නේ නැහැ. කොහොමද මෙහාට සිග්නල් නැහැ පොඩ්ඩක්වත්. මියුසික් තෝරගන්න මියුසික් ඒ දාන තැනට ගියපුවාම අනිත් මේ මියුසික්වත් දාන්න විදිහක් නැහැ. ඒකේ මුකුත් පෙන්නන්නේ නැහැ. ඉතින් මේ පාර ඩේටා පැකේජ් එක දාගත්තාම ඊට වඩා ලස්සනට වීඩියෝ එකක් අරන් එන්න බලන්න. ඉතින් ඔන්න ඔතනින් තමයි පඩි බහින්න තියෙන්නේ. ඉතින් එතන වතුර විකුණන මිනිස්සෙක් හිටියා. එයා ඉතින් සාමාන්‍යයෙන් එතන හොඳයි මොකද ගහක් හෙවණක් යට අනික මුහුදට යන ගොඩාක් අය වතුර ගන්නවා. ඉතින් බොන්න ඒක නිසා එහෙම හොඳයි. හැබැයි ඉතින් අපි නම් වතුර පෙදක්වත් බොන්නේ නැතුව තමයි ගියේ. මොකද ඒ තරමට ආසාව තිබුණා යන්න. මම බීච් එකට ගිහින් නැතුව නෙවෙයි ගිහින් තියෙනවා. හැබැයි කොළඹ බීච් එකට ඇවිල්ලා නෑනේ. ඉතින් ඒ අත්දැකීමත් ලබා ගන්න ඕන නිසා මම ඉතින් ওই විදිහට යනවා. හරිම ලස්සනයි ඉතින් අපි සපත්තු එහෙම ගලවලා තැනකින් තියලා ඊට පස්සේ තමයි අපි ගියේ බීච් එකට. එදා නම් ගොඩාක් සෙනග හිටියෙත් නෑ. හිටියේ නෑ කියන්නත් බෑ ඉතින්. සාමාන්‍ය සෙනගක් හිටියා. ඉතින් කොහොමත් අපිට පාඩුවේ අපේ වැඩේ කරගන්න රැල්ල පාගන්න පුළුවන් වුණා. ගොඩාක්ම හිටියේ අපිත් එක්ක ට්‍රිප් එක ආපු අය. සමහරක් අය හිටියා ඒ කියන්නේ සමහරක් ටුවරිස්ට්ලා හිටියා. ඉතින් ඒ කට්ටියටම ඔය විදිහට ඉතින් රැල්ල පෑගුවා අපි. හරිම අනේ මන්දා මාර සතුටුයි ඉතින් මේ කොළඹ බීච් එකේ රැල්ල පාගන්න හමු වුණා කියලා හරි කියන්න පුළුවන් නේ. ඔතනදී නම් ඇත්තටම සවුන්ඩ් දාන්න බැහැ. මොකද කියනවා නම් ඔතනදී අපිට පොඩි වැඩක් වුණා. ඉතින් ඒක නිසා කොහොමවත් සවුන්ඩ් දාන්න බෑ. හැබැයි හොඳ වෙලාවට ඒ වෙලාවේ අතින් ෆෝන් එක අයින් කරලා හිටියේ. මම ටිකක් වෙලා වීඩියෝ කරලා ඊට පස්සේ
මම අතින් ෆෝන් එක අයින් කරලා අර මගේ යාළුවගේ කිරියා මට දුන්නා. ඇත්තටම අතේ ෆෝන් එක තිබුණා නම් අද මේ විදිහට ෆෝන් එකක් නැහැ. මට ඕක හිතුණා වැටෙයිදෝ කියලා මට හිතුණා. ඒ සැකේට මං චුට්ටක් වීඩියෝ කරලා මේ ඊට පස්සේ තමයි ඔය ඒ කියන්නේ බීච් එකේ දුවලා පැනලා නැටුවේ. ඊට පස්සේ ෆෝන් එක අතේ තියාගෙන මම මේ හැමතැනම දිව්වේ පැන්නේ නැහැ. මොකද මට බයයි ෆෝන් එක වැටුනොත් එහෙම ඉවරයි. ඉතින් අපරාදෙනේ. ඉතින් ඒක නිසා ඒක මගේ යාළුවගේ කිරියක් මට දුන්නා. ඒ හින්දා හොඳට ගියා. ඉතින් ওই විදිහට රැල්ලි එහෙම පෑගුවා අපි විශේෂයෙන් කියන්න ඕනි අපිට උන දේ. අපිට උන දේ කියන්නේ මම ෆෝන් එක අතට දීලා මමයි මගේ හොඳම යාළුවයි අපි දෙන්නා ඔය වගේ ටිකක් ඔයිට වඩා ලොකු රැල්ලක් එද්දී ඔය ගෑනු ළමයි ටිකක් ඉන්නේ ඊට වඩා ඒ හරිය වගේ ඉඳගෙන ඉඳගත්තා. ඉතින් අපිව ඇත්තටම කිව්වොත් ඒ වෙලාවේදී නම් මොකද්ද වුණා ඒ වෙලාවේදී කොහොම හරි අපිව ගහගෙන උඩට ආවා. හැබැයි මුහුද පැත්තට ගියේ නෑ. ගොඩබිම් පැත්තට තමා ආවේ. බය වෙන්න එපා ඔයාලා. අපි හොඳින් ඉන්නවා ඉතින්. දැන් අපි ආවා පෝර්ට් සිටි එකට. කොළඹ පෝර්ට් සිටි එකට තමයි දැන් අපි ඇවිදින් ඉන්නේ. ඉතින් ලස්සන දේවල් තිබුණා. බබල් ටී එහෙම තිබුණා. ගොඩාක් ගණන් ඉතින්. ඒ වගේම කෑම ජාති තිබුණා. පෝර්ට් සිටියේ එහා පැත්තේ. ඒ කියන්නේ පෝර්ට් සිටි එක ඔය තියෙන්නේ බීච් එකම තමා. ඔතනින් මම සිප්පි කටුවේ ඉඳගත්තා. සිප්පි කටුවල ෆොටෝ එකක් මම මේ වීඩියෝ එකේ අන්තිමේදී ඔයාලට දාන්නම්. ඇත්තටම කිව්වොත් අපි බීච් එකේදී හොඳටම ඇඟ දෙමුණා. ඔළුවේ පවා වැලි තිබුණා. ඉතින් හොඳටම ඇඟ දෙමුණා. ඉතින් ඒ කියලා අපි බැලුවේ නැහැ. අපි අර පෝර්ට් සිටි එකේ එහා පැත්තේ තියෙනවා බීච් එක. ඒකෙනුත් රැළ පෑගුවා. හැබැයි හුඟක් මේවා කරගත්තේ නැහැ. සාමාන්‍යයෙන් කකුල් දෙක මේවා වෙන්න ඉතින් බීච් එකේ කකුල් දෙක මේවා වෙන්න ඉතින් පොඩ්ඩක් දැම්මන් ගත්තා. අර බීච් එකේ වගේ නම් නැටුවේ නෑ. ඉතින් හරි ලස්සනයි. ඔතන තමයි ඉතින් මට ගොඩක්ම හිතට ඇල්ලුවේ. සොරි කියන්න ඕනේ මොකද මං ඔය කලින් ගත්තු වීඩියෝ ක්ලිප්ස් දෙක ඒ කියන්නේ මගේ අතින් අර ස්පීඩ් තමා වීඩියෝ එක අරගෙන වැදිලා තියෙන්නේ. ඉතින් සෝරි. ඇත්තටම ඒකට සෝරි හොඳද? කමක් නෑ. දැන් හරි බලන්නකෝ. ඉතින් ඔතන ඔයාලට මං කලින් පෙන්නුවා වගේ ලස්සනට තැනක් තියෙනවා පෝර්ට් සිටි එකේම ඉඳගෙන එහෙම අපිට කෑම එහෙම කන්න පුළුවන්. මං කලින් පෙන්නුවා ඔයාලට මං හිතන විදිහට. ඉතින් ඔයාලා අතන මේක දකින්නේ නැද්ද? මොකද මම ස්ටිකර් එකක් දාලා කට්ටියක් එතන හිටියා. ඒ අයගේ මූණු ටික වැහුවා. ඊට පස්සේ අපි පෝර්ට් සිටි එකෙන් පිටත් වෙලා අපි ආවා නෙළුම් කොළන බලන්න. ඉතින් ඔතනදි තමා ගොඩාක්ම මට දුක හිතෙන සිද්ධිය වුණේ. ඉතින් හොඳට වීඩියෝ කරගන්නවා කියලා හිතාගෙන ආවට මං ඔතන ඕක ඇතුළට ගියපු ගමන්ම හරියටම මට ස්ටෝරේජ් ෆුල් වුණා මගේ ෆෝන් එකේ. ඉතින් ඒ වෙලාවෙදි නම් මට ගොඩාක් දුක හිතුණා. කියන්නේ ඉතින් එපා වුණා. ඇත්තටම මම ඊට පස්සේ ඔතන එකතු කරලා තියෙන්නේ අපේ ගෙවල් ළඟ කට්ටියගෙන් එකතු කරගත්තු වීඩියෝස්. එතකොට ඒ වීඩියෝස් ගත්තු අයගෙන් එහෙම ඉල්ලගෙන තමා මේ වීඩියෝ එකට මම මේ විදිහට ඇඩ් කරේ. ඒ හින්දා නෙළුම් කුළුනේ නම් ලොකුවට වීඩියෝ ක්ලිප් එකක් නෑ. ඒකට සෝරි. ඉතින් ඔය විදිහට අපිට පොලිමේ යන්න තියෙනවා. ඇත්තටම ආපු තැන ඉඳලම පොලිමක් තමයි තිබුණේ. පොලිමේ ගිහිල්ලා ඊට පස්සේ ඔතන ඔය ඇතුල් වෙන තැනින් අපේ ෆෝන් එතකොට අපි අරන් යන හැම එකක්ම ට්‍රේ එකක් දෙනවා. පොඩි ට්‍රේ එකක්. ඒකෙන් තියන්න ඕනේ. එතකොට ස්කෑන් මැෂින් එකෙන් ස්කෑන් කරලා ඊට පස්සේ අපි යනකොට එහා පැත්තෙන් අපිට අපේ බඩු ටික එනවා. ඉතින් එතකොට අපිට පුළුවන් ඒව අරගෙන ඇතුළට යන්න. ටිකට් එක රුපියල් 500යි. ලොකු කෙනෙක්ට පොඩි කෙනෙක්ට ඔක්කොටම අවුරුදු 10න් අඩු අයට රුපියල් 200යි.
ඉතින් අපි ඇතුළට ආවා. ඔය විදිහට තමයි ඉතින් අපිට ඇතුළ තියෙන්නේ. ඉතින් හරිම ලස්සනයි ඇතුළ. ඇතුළ හරිම කූල් AC කරලා තමයි තියෙන්නේ. එළියෙන් අපි මං හිතන්නේ පැයක් විතර ඒක ඇතුළේ ඉන්නේ නැති. ඇත්තටම අපි එළියෙන් අර තෙමීගෙන අර පොඩ්ඩක් වෙලිලා තිබුණට ගොඩක් සීතලනේ. එළියට මේ ඇතුළට ආවේ. එළියට යද්දි නම් එහෙමටම සීතල. එළියට යද්දී එහෙමටම සීතලක් තිබුණේ නැහැ. ඉතින් ඔය මම ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටිකක් නෙවෙයි. ඉතින් මං ඉල්ලගත්ත ටිකක් ඔය තියෙන්නේ නෙළුම් කුල්නේ එළියට යනකොට අපිට දකින්න තියෙනවා ඔය විදිහට ස්ටිකර්ස් නෙවෙයි කී ටැග්ස් එහෙම මේ ලස්සන ඒවා විකුණන්න තියෙනවා. නෙළුම් කුල්නේ කී ටැග්ස් ඒ දේවල් එහෙම තියෙනවා. ඉතින් අපිට ගන්න පුළුවන්. ඔය නම් තියෙන්නේ අපි නෙළුම් කුල්න ඇතුළට ලිෆ්ට් එකට නගින්න යන පාර. ලිෆ්ට් එකට නගින්න යන පාර කොච්චර ලස්සනද කියලා ඔයාලට පේනවනේ. ඉතින් මං අර කලින් පෙන්නුවේ අපි එළියට යන්න තියෙන පාරේ විකුණන්න තිබුණු බඩු. ඔය තියෙන්නේ අපිට ලිෆ්ට් එකට යන පාරේ. ඒ කියන්නේ ලිෆ්ට් එකට යන්න තියෙන පාරේ ඔය පාරට එන්න තියෙන්නේ මං අර පෙන්නපු තැනින්. හරි ඉතින් අපි දැන් නෙළුම් කුළුණේ උඩට ඇවිල්ලා තමයි ඉන්නේ. ඇත්තටම හරිම සෙනගක්. මං ඔයිට වඩා ලස්සනට වීඩියෝ කරගත්තා. හැබැයි ඒ වුණාට මම මේක ඉල්ලගත්තු එකක් නිසා හරියට පේන්නේ නැහැ. ඒකට ඉතින් සෝරි. ඔය විදිහට තමයි නෙළුම් කුළුණට නැංගපුවාම අපිට කොළඹ පැත්ත පේන්නේ. ඉතින් හරිම ලස්සනයි. අපි ඉතින් ඔතන ෆොටෝස් එහෙමත් ගත්තා. ඉතින් ওই විදිහට තමයි ඉතින් තියෙන්නේ. හරි. ඉතින් එහෙනම් මං අදට ඔන්න ගිහිල්ලා එන්නම්. මේ වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා හිතනවා. ඉතින් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්මම සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. බයි.